Yo guys, ඔන්න ඉතින් ගොඩ දවසක වෙනස් විදිහේ වීඩියෝ එකක් කරගෙන ආවා. ඉතින් guys අද වීඩියෝ එකෙන් තියෙන්නේ මම ගොඩ කාලේ ඉඳන් හීනමවම හිටපු Blackview brand එකේ tab 60 Pro කියන tab එක unboxing කරලා බලන්න. ඉතින් අපි වැඩි කතා නැතුව මේක unbox කරලා බලමු. ඉතින් ඊට කලින් ඔයාලට පොඩි පණිවිඩයක් කියන්න තියෙනවා. මොකද පහුගිය දවස්වල මට වීඩියෝස් ගේන්න බැරි වුණා. ඇත්තම කිව්වොත් අපි මේ දවස්වල ලොකු වැඩක් ප්ලෑන් කරන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලට මේ වැඩේ ඉස්සරහට ඉක්මනටම බලා ගන්න පුළුවන්. ලස්සන වැඩක්. ඉතින් වැඩි කතා නැතුව අපි එහෙනම් මේක ඕපන් කරලා බලමු මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් guys මේ පැකේජින් එක ඉස්සල්ලාම මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. tab 60 Pro කියලා ඔකට නම ගහලා තියෙනවා. ආය tab එකේ picture එකකුත් දාලා තියෙනවා. ඒ වගේම මේක මේ පැත්තෙන් බැලුවොත් මේකට හම්බෙන features ටික තමයි මෙතන දාලා තියෙන්නේ. අපිට mouse එකක් හම්බ වෙනවා, keyboard එකක් හම්බ වෙනවා. ඒ වගේම අපේ tab එකට back cover එකක් සහ tempered glass එකක් හම්බ වෙනවා. ඒ වගේම display touching pen එකක් හම්බ වෙනවා. ඒ වගේම ඔයාලට හොඳ sound quality handbrake එකක් හම්බ වෙනවා. පිටිපස්ස බලාගත්ත හැකි අපිට මේ විදිහට Blackview කියලා ගහලා තියෙනවා. ආයෙ මෙතන ගහලා තියෙනවා RAM එකයි storage එකයි. RAM එක ඉන්නේ guys ඔයාලට 12GB, storage එක එනවා 128. ඒ වගේම මේකේ battery health එක ගල් ලොකු ප්‍රමාණයේ battery health එකක් තියෙන්නේ. 7700ක ඊටම ලොකු battery health එකක් තියෙන්නේ. ඒ වගේම මේක සාමාන්‍යයෙන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් පැය 142ක්. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක්. පැය 142යි මිනිත්තු 30ක් බලන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ. ආය මේ පැත්තේ මෙතනත් ගහලා තියෙන Blackview කියලාම තමයි. ඔය ටික තමයි ඉස්සර මේ පැකේජින් එකේ අපිට බලා ගන්න තියෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි මේක අන්බොක්ස් කරලා බලමු. මේ විදිහට තමයි තියෙන්නේ. ඇත්තටම හිතුවට වඩා ගොඩක් soft විදිහට තියෙනවා. බලමු මේක. මේ විදිහට තමයි tab එක එන්නේ. back cover එක දාලාමයි තියෙන්නේ. අපි මේක මෙහෙම තියාගමු. ආයෙ අපිට තියෙනවා මේකේ අර මං කිව්ව keyboard එක තියෙනවා. ඒකත් අපි පැත්තකින් තියාගමු. ආයෙ අපිට හම් වෙන ඉතුරු features ටික තමයි අපිට charging dock එකක් හම් වෙනවා. ඒ වගේම cable එකක්. ආයෙ මං කිව්වා වගේම ඔයාලට කිව්වේ headphone එක තියෙනවා. touch pen එක තියෙනවා. papers ටිකක් තියෙනවා. ආයෙ අපිට mouse එක හම්බ වෙනවා. ඉතින් ওই ටික තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි එහෙනම් මේක ඕපන් කරගෙන බලමු. මේ විදිහට තමයි අතට දැනෙන්නේවත් නැහැ. බාර නැහැ එච්චර. keyboard එක නම් tab එක මේ විදිහට තමයි අපිට තියෙන්නේ. back cover එක දාලම tempered එක මම ගහගත්තා. අපි එහෙනම් මේක සෙට් කරගෙන බලමු. මෙතනින් තියෙනවා
charge කරන point එක තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා headphone එක ගන්න දෙන. මෙතන on off button එක තියෙනවා. all up down එක තියෙනවා මෙතනින් ලොකු high quality speaker දෙකක් තියෙනවා. ඉතින් ওই ටික තමයි බලා ගන්න පුළුවන්. මෙතන back cam එක තියෙනවා මේ විදිහට. cam එක නම් එච්චර quality එකක් බලාපොරොත්තු වෙන්න බෑ අපිට. මෙතන selfie cam එක තියෙනවා. ඉතින් අපි මේක on කරගෙන බලමු. මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඔය විදිහට Black Q කියලා බ්‍රෑන්ඩ් එක ලොකුවට වැටෙනවා. ටැබ් එක ඔන් කරගත්තට පස්සේ මේ විදිහට තමයි ඔයාලට බලන්න පුළුවන් ඉන්නේ. ඔයාලට තමයි බලන්න පුළුවන් ඉන්නේ. guys ඔන්න ඔය විදිහට තමයි මේ ටැබ් එකේ අන්බොක්සිං එක අද සිද්ධ වුණේ. ඉතින් ඉස්සරහට ලස්සන වීඩියෝ මේ ටැබ් එක හරහා ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් මම නවත්තනවා. අදට ගිහිල්ලා එන්න. මම travel in Nirma Sri Lanka. subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න.